ආයුබෝවන් ඉතින් හැමෝටම ඔයාලට පොඩි පණිවිඩයක් කියන්න තමයි ඉතින් අද ආවේ මේ මොකද්ද අපේ 3 month program එක. හරිද? ඒ කියන්නේ 3 month program එක කියන්නේ ඔයාලට ගත්තොත් මාස 3න් ඒකක් ගන්න තමයි මේකේ අපේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා දකින්න ඇති අපේ පෝස්ට් එක ෂෙයා වුණානේ. හරි. ඒක ගැන පොඩි විස්තරයක් කියන්න තමයි අපි ආවේ මාස 3න් ඒක. නැත්නම් අර මේ F මට්ටමේ ඉන්න එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් ඇතිනේ එයාලට දාගන්නවා C එකක් B එකක් ඉවන්නට A එකක් වගේ දාගන්න ඕනේ ඇතිනේ F මට්ටමේ ඉන්න එක්කෙනෙක්ට එයාලටත් තියෙනවා අවම කියන්නේ S ඉන්නේ මේ මේකට આવුත් S ඉන්නේ නැත හරිද S එකක් ඉන්නේ නැහැ F එකකුත් ඉන්නේ නැහැ හරිද මේ කියන විශේෂයෙන් කියන්න ඕනේ S එකක් ඉන්නේ නැහැ F එකක් ඉන්නේ නැහැ හරිද මේ ඔක්කොම ටික අපි කවර් කරලා දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එක කවර් කරන්නේ ඔයාලට ඒ කියන්නේ පේපර් ලියලා අන්නේ වගේ පොඩි අත්දැකීමක් තමයි මේකෙන් අරන් දෙන්නේ. හරිද? මේකේ අපි කෑලි කඩලා තියෙනවා. කෑලි 5කට වගේ කඩලා තියෙනවා. කෑලි 5ක් වලට එක 6ක් වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒක ප්‍රමාණය අනුව ඒක අපිට කරන්න වෙන වැඩ ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? හරි මම දැන් මේක ගැන ඔයාලට හරිද මේක අපිට කරන්න වැඩ ප්‍රමාණය ගැන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරි මම ඔයාලට මේක අපි මේ වැඩ පිළිවෙල යන විදිය ගැන ඔයාලට පොඩි විස්තරයක් කියන්න. රයිට් ඉතින් මේ බෝඩ් එකේ දාලා තියෙන අපේ ප්‍රොජෙක්ට් එක තමයි ඉතින් මේ මාස 3 ලොන්ච් වෙන ප්‍රොජෙක්ට් එක තමයි මේ දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම ගත්තාසේ පළවෙනි එක විදියට අපි ඔයාලට ස්ට්‍රක්චර්ඩ් 4ම ලියන්න පුරුදු කරනවා. 4ම හොඳේ හතරම ලියන්න පුරුදු කරනවා පාස් පේපර් ඇසුරෙන් තමයි මේ ඔක්කොම ටික යන්නේ හරිද ඊට පස්සේ එසේ පහම ලියන්න පුරුදු කරනවා ඔයාලට කැමති නම් හතරකට හදාන්න පුළුවන් ඉතින් අපි පහම ලියන්න පුරුදු කරනවා හතර يعني කොහොමද ලියන්න තියෙන්නේ මේ හතරම ලියන්න ඔයාලට අනිවාර්යෙන් පුරුදු කරනවා හරිද ඊට අපි යනවා තුන්වෙනි එක විදියට weekly MCQ booster එක. ඒ කියන්නේ සතියේට ඔයාලට MCQ 20ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි දෙන්නේ අපි වැඩි වුණොත් අපි 20කට යනවා මිනිමම්ම තමයි මේ 10 විදියට අපි අරගන්නේ. හරිද? මිනිමම්ම තමයි 10. මේක යනවා හැම සතියකම මේ MCQ ටික ගන්නවා. ඒක ඔයාලට කරන්න තියෙන වෙනම. ඒකට මම මේ වෙනම වීඩියෝස් එහෙමත් යොදනවා. හරිද? ඊගාට අපි හතරවෙනි එක විදියට ගත්තා. ඒ කියන්නේ අන්තිම මාසේ අපි ඔයාලට daily MCQ dose එකක් දෙනවා. ඒ කියන්නේ දිනපතාම ඔයාලට MCQ කරන ප්‍රමාණයක් නියම කරනවා. ඒ ප්‍රමාණය අනිවාර්යෙන් හැමදාම කරන්න ඕන. හරිද? ඒක අපි මේ සාමාන්‍යයෙන් දවසට MCQ 10ක් ගන්න ඉතින් විනාඩි 10ක් යන්නේ නැහැ නේ. උඩරිම ඕනම් විනාඩි 20ක් තියන්නකො. අනිත් ටික ඔයාලට අනිත් සබ්ජෙක්ට් එක ටික බැලන්ස් කරගන්න පුළුවන් නේ. ඒ වගේ. ඊගාවේ අපි ෆයිනල් පේපර් පටන් ගන්නවා. ෆයිනල් පේපර් නම් ඉතින් හැම මාසෙකම හැම සතියකම වගේ තියෙනවා ෆයිනල් පේපර් එක. ඒක වෙනස් කරන්නේ අපේ ෆයිනල් පේපර් වල ටාගට් එක තමයි ෆයිනල් පේපර් මිනිමම්ම ගත්තොත් ඒ කියන්නේ අඩුම වශයෙන් ෆයිනල් පේපර් 5ක් කරන ටාගට් එක තමයි අපි තියෙන්නේ. වැඩිම වුණොත් ෆයිනල් පේපර් 10 තමයි අපේ ටාගට් එක. හරිද? ඊට වඩා වැඩිම කරගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒක අපි මොනවද කියන්නේ ඉතින්. අපි ඒක කරමු. හරිද? මෙන්න මේ දෙක යන්නේ මෙන්න මේ දෙක යන පාස් පේපර් ඇසුරේ. හරිද? මේකයි ඊගාවට ගත්තා නම් මේ එසේ ටික පුරුදු කරනවා මේක යන්නේ පාස් පේපර් ඇසුරෙන් තමයි රයිට් අපි 2016 වගේ ඉඳලා ගමු මොකද අලුත් සිලබස් එක හැදුනේ එතකොට නේ 2016 වගේ ඉඳලා අපි ගමු ඊට පස්සේ ඔයාලට විශේෂයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ ෆයිනල් පේපර් ටික අපි හදලා තියෙන්නේ ඔයාලටම ඒ කියන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර ඔක්කොම ටික ඇනලයිස් කරලා ඒකෙන් අරගන්න තියෙන දේවල් ටික අරගෙන මේ අවුරුද්ද කරන්න පුළුවන් මොනවා වගේ ප්‍රශ්නද කියලා දැන්ටවන් මේ පේපර්ස් ටික හදලා ඉවරයි. කියන්නේ මේ හදන්න පටන් අරන් තියෙන්නේ දැන් අපේ ගිය අවුරුදු වල පේපර් ගිය අවුරුදු 10 පේපර් ටික ඇනලයිස් කරන්න මම තියෙනවා මේ ප්‍රශ්න අහලා තියෙනවා කියලා. ඒ ඔක්කොම ටික හදලා තියෙනවා. ඊගාට අන්තිම එක විදිහට ඔයාලට අන්තිමම සතියේ ඒ කියන්නේ last week එකේ WQ දාලා තියෙන last week එක අන්තිම සතිය ඔයාලට දෙනවා අපේ ගෙසින් ටික මෙන්න මේ පාඩම් මේක කියලා
මේ ටික හොඳට බලාගෙන යන්න. හරිද? අපිට ඉතින් උතරම වැඩ කරපු ළමයි තමයි කියන අපි මුල්ම කාලීන සමාජික ළමයිට වගේ නම් ඉතින් මේක ගැන ටිකක් නම් අවුලක් නැහැ. මේක අන්තිමේදී කොහොමද ඉතින් ගිලෙන්නේ යන මිනිහා අර දුරු ගහෙත් එල්ලනවා කියලා කතාවක් තියෙනවානේ. අන්න ඒක වගේ ඉතින් ඒ ළමයිට වගේ තමයි ඉතින් මෙන්න මේක ඉතින් සෙට් වෙන්නේ. මේ ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක. හරිද? ඒ වගේ ළමයිට තමයි ඉතින් මේක සෙට් වෙන්නේ. ඉතින් අනිතර ළමයිට නම් කැමති නම් එන්න. නැත්නම් ඉතින් නිකන් ඉන්න. අර මේ මුල් කාලීනව ඉඳලා ආපු ළමයිට මේකට පොඩි මේ ඔක්කොම සෙට් වෙද්දි මේ එයාලට පොඩි මේක හම්බ වෙනවා. ඒ කියන්නේ පොඩි 100ට ගානක වට්ටන්නක හම්බ වෙනවා. ළමයිට නම් නෑ. මට කියන්න අමතක වුණා මේක විශේෂයෙන්ම මේ ඔක්කොටම ඒ කියන්නේ මෙන්න මේ පහටම ඔයාලා අපිට ගෙවන්න වෙන්නේ 1500ක් විතර. ටෝටලි 1500. හරිද? ටෝටලි ඔක්කොටම 1500යි ගෙවන්න වෙන්නේ. ඔයාලට මේ කැමති නම් මේ එකට වගේ වුණ සම්බන්ධ වෙන්න එහෙම කැමැත්තක් තියෙනවා නම් ඒ වගේ ඒකට බෑ මේ දෙක නෑ එකට යන්නේ. මේ දෙකට නම් වෙන වෙනම සම්බන්ධ වෙන්න බෑ. හරිද? මේවට නම් වෙන වෙනම සම්බන්ධ වෙන්න පුළුවන්. මේවා වෙන වෙනම සම්බන්ධ වෙද්දී ඔයාලට මේවා ගෙවින් වෙන වෙනම එහෙම එකක් නෑ. මේකට මේ දෙකට කොහොමද අපේ 1000 තමයි යන්නේ මේ දෙකට. හරිද? මේ අනිත් ඒවාට වෙන වෙනම ඒ කියන්නේ එකකට වගේ සම්බන්ධ වෙන්න කැමතික් වගේ තියෙනවා නම් මේවට 800යි හොඳ. එකකට හොඳ. එකකට 800. මේ දෙකට නම් ඉතින් 1000 මේ දෙක කොහොමත් මේ දෙක එකට යන්නේ මේ වුණා වෙන වෙනම යන්නේ. මේ දෙක කොහොමත් එකට යන්නේ. ඒකට නම් 1000ක් වගේ තමයි සෙට් වෙන්නේ. හරිද? තේනෝනේ එතකොට ඔයාලට කොහොමද අපි අඩු කරලා තියෙන ගාණ කියලානේ. මෙතන 1800 කිටිය ඔයාලට ගෙවන්න බෑ. මේක 1500කට අඩු කරලා තියෙනවා. මේ ඔක්කොටම සම්බන්ධ වෙනවා නම් 1500යි. මේ එක මේ BMCQ එකට හෝ නැත්නම් මේ last month එකේ ඒ කියන්නේ අන්තිම මාසේ අපි දෙන daily dose එකට හෝ නැත්නම් මේ අපි දැන් පටන් ගෙන තියෙන final paper වලට. ඒ මෙන්න මේ තුනෙන් එකකට තමයි 800 ගාන ගෙවන්නේ. ඔයාලට මේ තුනටම වගේ සම්බන්ධ වෙන්න ඕන නම් අපේ WhatsApp message එකට message එකක් දාන්න. මම ඒක මේ වීඩියෝ එක අන්තිමේදී මම ඒක දාන්නම්. හරි. මේ වීඩියෝ එක අන්තිමේදී අපේ WhatsApp number එක දාන්න. හරිද? ඊට පස්සේ මේ ඒකට message එකක් දාන්න. ඒකට message එකක් දාලා කරන මම මෙන්න මේ ටිකට සම්බන්ධ වෙන්න කැමති ඔයාලට මොකද්ද අය කියන්නේ. ඔයාලට මොකක්ද දෙන්න පුළුවන් ඔප්ෂන් එක. ඒ වගේ එකක් දාන්න. ඊට පස්සේ අපි ඒක ගැන පොඩ්ඩක් බලලා අපේ ටීම් එකත් එක්ක තරල් අපේ නැත්නම් මේ ආයතනේ මගේ වුණාට ඉතින් මට ඕන විදිහට නෙමෙයි වැඩ ටික වෙන්නේ. ඒක ඉතින් දන්නවා ඉතින් මේක කොහොමත් හැම ආයතනයකම එකයිනේ. ඒක අනිත් පැත්තට දාලා ඒක හොයාගන්න. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔයාලට මේක කොහොම හරි අපි ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්න. මගේ පැත්තෙන්. ඉතින් ආයතනයේ පැත්තෙන් මොනවා කියේද දන්නේ නැති. මට ඉතින් එහෙමම කරන්න දෙයක් නැත. හරිද? ඔන්නෝක තමයි අපි ආපහු මුලින් ඉඳලා පොඩි සමරි එකක් ගත්තොත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ එන ඊගාට එන මොන මාසෙද? සැප්තැම්බර් නේ. සැප්තැම්බර් වල ඉඳලා. සැප්තැම්බර් මාසේ ඉඳලා. අපේ පෝස්ට් එකේ තිබුණු විදිහටම පටන් ගන්නවා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙන් ඉඳලා ස්ට්‍රක්චර්ඩ් හතරම ලියන්න පුරුදු කරනවා. එකක් නෑ අර. හතරම ලියන්න පුළුවන්. හතරින් පතර ඕන එක ප්‍රශ්නයක් වගේ මග ඇරෙයි ඉතින්. හැමෝටම වෙන දෙයක්. ඒත් නැතුවත් ලියන්න පුළුවන් විදිහට අපි හදනවා. ස්ට්‍රක්චර්ඩ් හතරම ලියන්න පුරුදු කරනවා. එසේ පහම ලියන්න පුරුදු කරනවා. ඔයාලගේ කැමැත්තට හතරක් ලියන්න තියෙන. එසේ පහම අපි ලියන්න පුරුදු කරනවා. හරිද? ඊට පස්සේ අපි හැමදාම හැම සතියකම BT MCQ බූස්ටර් එකක් යනවා. MCQ 10ක් 20ක් අතර. අවම 10 වැඩිම උපරිමයටම ගියොත් 20 තමයි යන්නේ. ඊට අපි අන්තිම මාසේ last month එකේ අපි යනවා daily MCQ dose එකක් කියලා. ඒ කියන්නේ දිනපතා දෛනික MCQ මාත්‍රාව. හරිද? ඒ වගේ එකක් යනවා. ඒ කියන්නේ දවසට MCQ 10ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. මේකට ඉතින් හැමදාම ඔයාලට ඒ කියන්නේ දවසට MCQ 10නේ අපි MCQ 10 සම්පූර්ණ එකතු කරලා සතියට වගේ තමයි අදාළ ඩිස්කෂන් එක කරන්නේ. නැතු ඉතින් හැමදාම වගේ ඩිස්කෂන් එකක් කරන්න ගියොත් ඉතින් ටිකක් අපහසුයි නේ. ඔයාලට කරදරයි මට කරදරයි. ඒ වැඩ ටිකත් එක්ක මේ ෆයිනල් පේපර් එක යනවා. ඒක ඉතින් පේපර් එක හැමෝම ලියලා ඉවර වෙලා අපිට සබ්මිට් කරන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම ටික මම සබ්මිට් කරන්න ඕන. අපි නම්බර් දෙනවා. ඒ නම්බරේට ඒ පේපර් එක ලියලා PDF විදිහට හදලා අපිට එවන්න ඕන. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ
අපි මෙහෙන් ඒක correct කියලා බලලා ඔක්කොම කරලා ආන්සර් චෙක් කරලා ඔක්කොම කරලා ඔයාලට දෙනවා. ඔයාලට දුන්නට පස්සේ තමයි අපි මේ පේපර් වල ඩිස්කෂන් ටික යන්නේ. ඊගාට ගත්තට පස්සේ වෙන කියන්න දෙයක් නෑ නේ වෙන කියන්න දෙයක් නෑ නේ ඔයාලට නේ. වෙන කියන්න දෙයක් නෑ. ඔක්කොම මගේ අතින් කියවුණා නේ කියවුණු නැති දෙයක් තිබුණොත් මම දාන්න මේක ඉවරයි දාන්න ටිකනේ. සම්පූර්ණම මේක මෙන්න මේ පහටම යන්නේ ඔයාලට 1500යි. මේ එකකට සම්බන්ධ වෙනවා නම් මේ තුنين එකකට සම්බන්ධ වෙනවා නම් 800යි. මේ දෙක නම් ඉතින් වෙන වෙනම දෙන්න බෑ. මේ දෙකටම සම්බන්ධ වෙන්න ඕන. ඒකට පේමන්ට් එක 1000යි. එච්චර තමයි කියන්න තියෙන්නේ. තව කිව්වනේ එක දෙයක්. අපි මේ ප්‍රොජෙක්ට් එකේදී මේ ඔක්කොම සාකච්ඡා වෙනවා. මේ ඔක්කොම සාකච්ඡා වෙන්නේ ඔන්ලයින්. හරිද? ඔයාලට ඉතින් මේ කලින් කරන්න තියෙනවා අපි මේ කියන්නේ ඔයාලට කලින් අපේ පන්තිවල සම්බන්ධ වුණා නම් ඉතින් මේවා කරන්න ඕනේ නැහැ. මේ අපේ පන්තිවල සම්බන්ධ නොවෙච්ච ළමයිට පොඩි අර උපකාරයක් විදිහට තමයි අපි ඉතින් මේක පටන් ගත්තේ. ඉතින් මේක කරගෙන යන්න. නැත්නම් ඉතින් මට එකම පොඩි අදහසක් තිබුණේ නැහැ. මේක අපේ පන්තින ළමයිත්මයි කිව්වේ මේ විදිහට අපි පටන් ගමු. අපේ ආපු නැති ළමයිටත් පොඩි උදව්වක් විදිහට කරන්න පුළුවන් නිසා කියලා. ඉතින් මේක තමයි මේක දුරු කියන්න ඕනේ. මේක ඉතින් ගොඩක් දුරට යන්නේ ඉතින් රෙකෝඩින් විදිහට තමයි බොරු කියන්න ඕනේ. හැබැයි රෙකෝඩින් එකත් ඔයාලට බලන්න පුළුවන් සතිය ඇතුළත බලන්න ඕනේ. සතිය ඇතුළත බැලුවේ නැත්නම් ඒ රෙකෝඩින් එක ඔයාලට නෑ ආපහු. හරිද? ඊට පස්සේ රෙකෝඩින් එක ආපහු ගන්නවා නම් ඔයාලට ආපහු වෙනම පේමන්ට් එකක් කරලා ඔයාලගේ වෙනම නම්බර්ස් අරගෙන ඒ නම්බර්ස් වලට තමයි දාන්නේ. අපේ මේ වීඩියෝ එක අන්තිමට දාන අපේ නම්බර් එක. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා register වෙන්න. දාන්න ඕනේ 3 month program registration කියලා දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලට registration කියලා දාන්න ඕනේ. RIG කියලා දාන්න. 3 month program RIG. 3 month program RIG කියලා දාන්න. එතකොට හරි. එතකොට ඉතින් ඔයාලට විස්තර ඒවයි. ඊට පස්සේ ඉතින් මේක තමයි තියෙන්නේ. ඔයාලගේ විස්තර ටිකක් ඉල්ලයි. ඒ කියන්නේ ෆෝන් නම්බර්, NIC නම්බර් එක, ඒ වගේ ටිකක් ඉල්ලයි. ඒ ටික දෙන්න ඕන. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් හැමෝටම ආයුබෝවන්. දවස සුබ වෙන්න ඕනේ. ඔයාලට ජය වෙන්න ඕනේ. එහෙනම් අපි